පරිසරයට ඔබේ සුවඳ දැනෙන්න කවි බණ හඬ දාස දෙස පැතිරෙන්න साधु संतानेहि बेली मोहांदुर दुरलन्ने पिन्मावतक मधु ससरे अभी बन देशुम हिमी में ही अरबन पिनवत स्वामिनी दन पंसिल दिन साधु 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 बुद्ध बने सारे शिव में परमुदारे दे साधु कार्य कियनु तेवराक नमस्कार साधु 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 अवसराई अपे हांदुरुने नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वैरमणि सिक्खापदं समादियामि पाणातिपाता वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादियामि
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සුන්දර මේ සුවිසල් නිවසේ සිපි ඇත දෙව් බලය ස්වාමිනී පරි සරේ හැපි වනමල් සුවඳගෙන මේ මුළු ගමේ පිපි ස්වාමිනී දෙවියන්ට ඇරයුම් කරමු අපි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා කාවේ ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු සිත තුල නිති බැති බර බව රඳමු යහමාවතකට නිසි මාග සදමු එදා මෙදා තුල පිළිවෙත රකීමු ස්වාමිනී අපි දැන් තෙරුවන් වඳිමු එදා මෙදා තුල පිළිවෙත රකීමු පින්වත අපි දැන් තෙරුවන් වඳිමු සාදු 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 පූජායමාන සාකේ සිංහ තිලකා කර සාදරං කරුණාය ලෝක හිතත්තාය සිතෝදක සන්නිභං සද්ධා බලේන චින්තාකාසි කුසුමරං සිතාරකං වන්දාමි සකල ලෝක පූජ සුගත රාජ පාදපං සකල ලෝක වාසී බොදුනු පූජාවෙන් තිලක දුන් කරුණා ගුණයෙන් ලෝදන හට සිලිලාරක සිහිල දුන් සදර බලෙන් සිත් අහසේ
සුපිපුණු තරු කුසුමවන් වඳිනි සකල ලෝක පූජ අමාමෑණි බුදුරදුන් සාදු 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 පරණාය මග්ග සාධනාය සත්තා භව අන්නවං ලෝක ජාත දුක්ඛ නාස විජාචරියෝ සමං සංසාර මොහ අන්ධකාර සදා කාල නාසනං වන්දාමි සකල ලෝක පූජ ධම්මරාජ සාදරං භවසයුරෙන් එතෙර වන්න සමදා මග කියා දුන් ශෝක රෝග නසාලන්න සදහම් මොසු ලබා දුන් සංසාර මෝහ අන්ධකාර දුරුවනසේ එළිය දුන් වන්දාමි සකල ලෝක පූජ ධම්මරාජ සහන දුන් විතරාගි සාසනාය පත්තෝ නිබ්බානකං දාත දාන පුණ්‍ය වණ්ඩේ මහානිසංස දායකං අරහන්ත පත්ත පෝජිතං දේවානර වන්දිතං වන්දාමි සකල ලෝක පූජ සංඝරාජ සාදරං විතරාගි ශාසනයෙන් නිවන් පුරට වන්නුතුම් පින් වඩමින් ඉටු කරලු දන් දෙන අයගේ පැතුම් අරහන්ත භාව ලබා ගන්න යොමු කරලු තම සිතුම් වන්දාමි සකල ලෝක පූජ සංඝරාජයන් වඳිම් සාදු 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 සිහිපත් කරන්නට කිපදෙන භවෙන් භවේ කුසලක් නැතේ උනොත් ඔබ මම දුකින් තවේ බනසු පින්වතුන් දුටෝ වේ නිවන් සුවේ බුදු දහමින් මිසක අන් කෙසේ වකින් නොවේ ලතැවෙන විටදී නොලැබෙනවා සනාමට බෙහෙතකි බුදු දහම වේදනාවට එකඟව තථාගත අනුමත
වැඩම කොට වැඩ ඉන්න මීරිගම බෝතලේ ගෝඨාභය රාජමහා විහාරස්ථානයේ විහාරවාසී විචිත්‍ර කාව්‍යමය ධර්මදේශනා තුළින් මුළු ලොවක් සනසන කාව්‍ය විශාරද පූජනීය අපේ කුඹුක්කැටේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු පූජනීය මහසඟරුවනින් අවසරයි. ගෘහ ප්‍රධානී අපේ රංජිත් මහත්මයා එහෙම නැත්නම් අපි ආදරයට කියන්නේ අපේ කළු මාම කියලා. ඒ වගේම විශේෂයෙන්ම අපේ දමයන්ති මහත්මිය දරුවන් ඇතුළු ඥාතීන් අසල්වාසීන් ගමේ ප්‍රදේශයේ හිතවතුන් එකතු කරගෙන උදාරතර වටින කියන පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙන වෙලාව. මේ පින්කම සිදු කරන්නට සිටියේ මීට සති කිහිපයකට පෙර. නමුත් විවිධ කරුණු කාරණාවන් කිහිපයක් නිසාවෙන් අපි මේ පින්කම අද සිදු කරන්නට යොදාගත්තේ. විශේෂයෙන්ම අපේ කළු මාමගේ සෙනෙහබර බිරිඳ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේහි සේවය කරන කාන්තාවක් ලෙසින් රටේ ස්වෛරීත්වය ඒකීය භාවය සාමය උදෙසා කැපවී සිටින අපේ දමයන්ති මහත්මිය විශේෂයෙන්ම මේ පින්කම සිදු කරන්නේ මිට තෙමසකට පෙර අභාවක් ප්‍රාප්ත වන්නට යෙදුන තමන්ගේ සෙනෙහබර මෞතුමිය වන ඇග්නස් සෙනෙහබර අම්මව සිහිපත් කරලා ඇයට පින් දෙන්න පින් අනුමෝදන් කරන්න සිදු කරනු ලබන තෙමස් පූර්ණ මතක ධර්ම දේශනා පින්කමයි මේ සිදු කරන්නට සූදානම් වෙන්නේ. ඒ වගේම අපේ රංජිත් මහත්මයාගේ සෙනෙහබර සීයා පීටර් සිරිවර්ධන මහත්මයා ඒ වගේම ආච්චියම්ම බේබි නෝනා මෞතුමිය ඇතුළු දෙපාර්ශ්වයේම මිය පරලෝකීය ඥාතීන් රසක් සිහිපත් කරමින් ඔවුන්ට පින් දෙන්නයි මේ පින්කම සිදු කරන්නේ. විශේෂයෙන්ම රටෙහි විතර වසර ගණනාවකට පෙර තිබුණු කුරුළු ත්‍රස්තවාදීන්ගෙන් අපේ රටේ සෑම තැනකම දහස් ගණනක් අහිංසක මිනිස්සු වගේම තමන්ගේ ලේ දහදිය කඳුළු වගුරවමින් මේ මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවන් රසක් ඉන්නවා. විශේෂයෙන්ම රණවිරුවෙක් විදියට අප්‍රමාණ සේවයක් මේ රටට සිදු කරලා අද විශ්‍රාම දිවිය ගත කරන අපේ කළු මාමා මීට වසර 29කට පෙර මිය ගිය තමන්ගේ ආදරණීය සහෝදරය සිහිපත් කරනු විශේෂයෙන් මේ පරන්තන් යුද හමුදා කඳවුරට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් අතුරුදහන් වූ සෙනෙහබර ආදරණීය සහෝදරය සිහිපත් කරමින් එය ඇතුළු රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ උත්තරීතර වීරෝදාර ශ්‍රේෂ්ඨ දෙවිවරුන් රණවිරුවෝ සිහිපත් කරමින් මේ පින්කම සිදු කරන්නේ. එhmenan වැඩි කරුණු කාරණාවන් පසෙකට ධර්ම දේශනාවේ අවසානයේ සිදු කිරීමට බලාපොරොත්තු වෙන මේ සුමధుර යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව මෙලෙසින් සමාරම්භ කරන්නටයි සූදානම් වන්නේ. පංචශීලයේ සමාදන් වෙලා ඔබත් මම සිල්වත්ව ඉඳගෙන දැන් ධර්ම ශ්‍රවණය කිරීමටයි මේ සූදානම. උතුම් බුදුබණ කවියෙන් ශ්‍රවණය කරනවා කියන උත්තම හැඟීම හදවතේ මුදුන් තැන්පත් කරගෙන තුනුරුවන් අභිවන්දනය කරපු අපි දැන් සූදානම් වන්නේ ඒ උතුම් සුමధుර කාලීන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට. අද අපි මාතෘකාව විදියට තෝරගත්තේ මේ පින්කමටම අලලා විශේෂයෙන්ම අපේ දමයන්ති මහත්මියගේ සෙනෙහබර අම්මා තාත්තා ඒ වගේම අපේ කළු මාමගේ දෙමව්පියෝ ඇතුළු ඔබ හැම දෙනාගේ දෙමව්පියන් සිහිපත් කරමින් ඔවුන්ට අපි ආශිර්වාද කරන්න පින් දෙන්නයි අද මේ කවිබණ දේශනාව පවත්වන්නේ. ඒ වගේම අපේ ස්වාමින් වහන්සේට ධර්ම දේශනා කරන්න ශක්තිය ලබා දුන්න සෙනෙහබර අම්මව අප්පච්චිව සිහිපත් කරලා. ඒ වගේම මට කවියෙන් බණ කියන ශක්තිය ලැබලා දීපු
මගේ දෙමව්පියෝ සිහිපත් කරනවා. ඒ වගේම ඔබට බඩ අහන්න ශක්තිය දුන්න ඔබේ සෙනෙහබර අම්මාව තාත්තාව සිහිපත් කරමින් අද අපි මේ කවි බණ දේශනාව මේ විදියට ඔබ හමුවේ පුද කරන්නටයි සූදානම්. එhmenan අපි අද මාතෘකාව විදියට තෝරාගත්තේ අපේ ආදරණීය දෙමව්පියෝ පිළිබඳ. අම්මාගේ තාත්තාගේ ගුණ දරුවන්ගේ හදවත් තුළින් වියකී යන මේ වර්තමාන කලියුග සමාජයේ ඔබට මට අපි කාටත් අවශ්‍යම මොහොතක මේ මාතෘකාව යටතේ ධර්මයේ ගෙනහැර පාන්නයි මෙලෙසින් සූදානම. අවසරයි අපේ හාමුදුරුවනේ. Yo materan wa piteran wa macho dammena posete paenan Petoso pandita idejenang pasang sante pence sange pamodati pingotu යම් මිනිසෙක් මවත් පියත් දැහැමිව පෝෂණය කෙරෙද්ද මව්පියන් කෙරෙහි එම මෙහි හේතු කොටගෙන පඬිතයෝ ඔහුට මෙලොවදී ප්‍රශංසා කරනවා. එතෙම ඔවුන්ට පරලොවදී සුගතියේදී සතුටු වෙත් මාතු පෝෂක සූත්‍රයේ සංයුක්ත නිකාය සසරේ පැතුවේ පැතුමක්සේ සිතට සිහිවනා මිගිර ගලන මෙත් සිතුවිලි හදෙහි රඳවනා ඉතිර පැතිර යන මාවා බාමු කුණෙන් දිදුලනා සාදු සාදු මාපිය පා කරමු වන්දනා මහ මෙරෙ මෙන් දරොසෙනේ ආස හදේ රඳවනා දිය කර ලේදා බිඳු කැට සෙනෙගේ උපදනා ගෙදර බුදුන් යන කීතු ගොස දරාවැජ බෙනා සාදු සාදු මහපිය පා කරමු වන්දනා සිත පිරිතක් සිත සිරි ආසිරි වස්සනා මෙත් නැඟුමින් සත් සමුදුර දියම කලඹනා කරුණා ගුණ සිගිලැල්ලෙන් තැවුල් පිසලනා සාදු සාදු මාපිය පා
බන පදයක් සේ සිත රැඳේ තැවුල් දුරේලනා ගුණ සුවඳට දෙව්ලොව පරසතු දෙපරදිනා මගේ පුතේ යයේ කියමින් මාව සුරාකිනා සාදු සාදු මාපියපා කරමු වන්දනා අපට සසර පැතූ පැතුමක් ලෙසින් හමු වූ අපට මේ ජීවිතය ලබා දී දස මාසයක් කුසේ දරාගෙන කිඳෙමින් අනේක විද දුක් ගැහැට විඳිමින් ඊටමත් දුෂ්කර කාලයක් පසු කරගෙන විත් තමන්ගේ කුසින් මෙලොවට බිහි කරපු තමන්ගේ ආදරණීය දරුවා ඒ කියන්නේ මේ වෙලාවේ කතා කරන මමත් අහන ඔබත් අපි හැමෝම දරුව විදියට අම්මාගේ කුස ඇතුලේ ඉඳලා මෙලොවේ එළිය දැකලා අද අතපය හතර හොඳට තියෙන සමාජයේ ශිෂ්ටත්වය අශිෂ්ටත්වය හොඳ නරක තේරුම් ගැනීමේ බුද්ධි මට්ටමකින් ජීවත් වෙන්නේ අපේ ආදරණීය අම්මා නිසා. එපමණක් නොවේ අම්මාගේ කුසට අපි පැමිණි දිනේ සිට මේ කතා කරන මොහොතේ මවටත් අපටත් මහා පෞරක් ලෙසින් රැකවරණය දුන් සෙනෙහබර තාත්තා මාපිය දෙපළ තථාගත බුදුහාමුදුරුවෝ ගෙදර බුදුන් ලෙසින් පැහැදිලි කළේ බුදුවරයන්ට උපත ලබා දෙන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නිසාමයි. වර්තමාන කාලීන සමාජය තුළ එකී මානව ගුණධම් ඒ කියන්නේ දෙමව්පියන්ට සැලකීම මාපියන්ට ආදරය කරුණාව සෙනෙහස ලබා දීම මිනිස් සිත් වලින් හදවත් වලින් වියකී යාම මේ සමාජයේ ක්‍රමක්‍රමයෙන් සිදුවන පරිහානිය පිළිබිඹු කරන්නක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. සදාචාර සම්පන්න ගුණගරුක දැහැමි සමාජයක අපේක්ෂාවෙන් මේ ධර්ම දේශනාව ඒ රත්තරන් දෙමව්පියෝ පිළිබඳව අපි සිහිපත් කරමු අපේ හාමුදුරුවනේ අපේ කවුද අම්මයි තාත්තයි neto abies sope pesoend nelo maye mage amma satote sem duke olen me katavani amma peto peto make babe gamne madgamu amma mato buduene met buduroe nube mai mage amma ජාතක පොත පාරිදි මේ මාට ඔවදන් දුන් පියා මා වෙනුවෙන් ආපමන දුක් ඉහිලෝ මාගේ පියා
පියා සරත් සාන්දේ සිසිලසෙම සිසිලස දෙන අම්මා නොමසුරුවම ගාතලේ කිරේ කරපෙව් මාගේ අම්මා නැලවිල්ලෙන් මානලවා සතපාලු අම්මා සියක් ආයු ලැබයාතින් වැදබේවා අම්මා මාරජ කර වන සිහිනය සිත තුළ දරූ පියා පානෙත් කරුණාව නිබඳ මා දැඩි කළ පියා ලොවක් නිබඳ පානම දින ගුණ කඳ දරූ පියා සියක් ආයු ලැබ සුවසේ වැජබේවා පියා දිව මතුරක් සීමාවට ඔය දන් දුන් අම්මා සුරලව සුව උකුල් තලේ මට සැලසූ අම්මා හදෙගිහුරේ සුපිපේකා සුදුනෙලුමයි අම්මා මට නම් මග මායාවේ නුඹමයි මගේ අම්මා බවගීමනේ සරදසනියෝ බන පදයයි පියා පවපින ගැන කියා දෙමින් යහමග යවූ පියා සමනොල ගිරසේ ආසිරි සිත දැවටු පියා මට ජාතක පොත වාගේ මගේ ආදර පියා මට ජාතක පොත වාගේ මගේ ආදර පියා පින්වතුනි මාපිය ගුණේ එසේ අනන්තේ දක්වා විහිද කියද අපේ සමහර වැඩිහිටියෝ අද තමන්ගේ දෙමාපියන් සමහර විට තනි කරන්නේ මහලු මඩමක එහෙම නැත්නම් මහ පාරට ගෙනත් දාලා සමහරු සොහොන් වල පවා තනි කරලා ගිහිල්ලා තම කුසින් වැදූ දරුවන් විසින් දෙවුරේ තබා දැඩි කළ දරුවන් එසේ සිදු කරන විට පින්වතුනි එම දෙමාපියන්ට දැනෙන වේදනාව කඳුල
සුසුම චිත්ත පීඩාව කොයිතරම්ද කියා අපිට හිතා ගන්නවත් පුළුවන්ද? නමුත් අපි දැන් අසමු දරුවන් විසින් නිරපන ලද දෙමාපියන්ගේ හදවත ගැහෙන රිද්මේ පිළිබඳව මෙන්න මේ අයුරින් නගන පුරා හඳ නිලාඹර දුටුවේ එනාමුත් නඳුර සන්තානෙහි රජවේ කඳුලක එළිය නෙත අභියස රජවේ සත්තයි පුතේ නුඹලා මට සිහිවේ පෙර මතකයන් සිතුවන්සේ මතුවේ දරු දුක තවෙම හදවත යට ඇතිවේ අම්මේ කියපු හැටේ තාමත් සිහිවේ සත්තයි දුවේ නුඹ තාසිනෙන් දුටුවේ තනිවි මහලු මඩමක කල් ගත රස මස වුණුද අඩුවක් නම් නොමවේ එනාමුත් හදේ සෙනෙහස දුක දැල්වේය පුතුනේ කඳුළු කැට දැසින් මතුවේ සිගිවි නුඹව නෙත කඳුලල් පිටවේ ඒ කඳුලල් සත් සයුරට සමවේ නුඹලා දකින්න තොරෝ ඉවසුම් නැතිවේ අද පිය කෙනෙක් මේ අයුරින් තනිවේ තනිකම දුකක් නුඹ සිහිවි ඇතිවේ සුරතල් වාතන් කිරු ගැටි සිහිපත් වේ පෙර කරුමයක දුක් ගින්දර
මාතුවේ දුවනිය මාගේ දුක දින දින වැඩි වේ දිනයෙන් දිනය මාරණයටම ලංවීම ගත අඩ පනව සිත සහිසුන් ගත වේ නුඹලා එවි යයි පැතුමන් මතුවේ පුතුනේ කඳුළු කැට මන් නොමවේ පින්නතුනි තම ජීවිතයේ දෙවැනි කොට දරුවන් බිහි කරමින් මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කළ අම්මලා තාත්තලා කෙනෙක් දෙදෙනෙක් නොවේයි දහස් ගණනක් වැඩිහිටි නිවාසවල මහලු මඩම්වල හුදේකලාවී බලාගත් අත බලාගෙන හැමදාම දකින්න බිත්ති ටිකක් ගස් දෙක තුනකුත් තාප්පයක් පමණක් තමන්ගේ ජීවිතේ නෙත අභියස තියාගෙන රැයක් පහන් වන තුරාවටමත් යලි දිනක් උදා වෙනකලු තමන්ගේ දරුවන් කොයිම මොහොතක හෝ තමන් බලන්නට ඒදියයි සිතමින් ඊ타මත් දුකින් කාලය ගත කරන වර්තමාන ලාංකීය සමාජයේ දරුවන් ඒ සත්‍ය දකිමින් නිවැරදි මාවතකට ගොස් තමන්ගේ දරුවන් කවදා හරි දවසක තමන්ට එවැනි විපතකට ශෝකාන්තයකට මුහුණ දෙන්න තමන්ටත් සලකවන සලස්වන ඇති කරවන දවසකට විනා ඉන් මෙහා ඔවුන්ට මේ දුක වේදනාව නොතේරීම අතිශයින්ම කනගාටුවට කරුණා බුදුහාමුදුරුව තෙවරක් වැඩම කළ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම යන සිව් බුදුරදුන්ගේ පාදස්පර්ශයෙන් පවිත්‍රත්වයට පත් වූ දෙවන පෑතිස් රජ දවසේ මහා මහින්ද මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් පසුව ගමයි පන්සලයි වැවයි දාගබැයි යන සංකල්ප යටතේ ආසෝසර පර යන බේර විහාර දාගැබ් නිර්මාණය වූ රට එදා අතීතයේ සිට මේ දක්වාම දෙමව්පියන්ට සැලකීම වැඩිහිටියන්ට ගරු කිරීම දෙමව්පියන් වැඳීම ගුරුවරුන්ට ගරු කිරීම අපමණ ගුණදහම් එකී මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමග ඇති වූ සාරධර්ම සහ ගුණධර්ම ක්‍රමක්‍රමයෙන් වියකී යන රටක් බවට පත් වෙලා තිබේ. එදාට වඩා අද අපරාධ වැඩි වෙලා මිනිසුන්ට මිනිසුන් ඊර්ෂ්‍යා කිරීම වැඩි වෙලා මිනිසුන්ට මිනිසුන් වෛර කිරීම ක්‍රෝධ කිරීම තලා පෙලා පීඩාවට පත් කිරීම තමන්ගේ ගමන ගැන විතරක් හිතන ආත්මාර්ථකාමීත්වය වෙනදාට වඩා මිනිසුන් තුළ වැඩි වෙනවා. වෙනදට වැඩිය පොලිසියට හමුදාවට රාජකාරි වැඩි වෙලා අපරාධ රටේ හැමතැනම දින දින බෝ වෙලා මේ තමයි පිරිහී යන කලියුගය. මම ඔබට යෝජනා කරනවා ඔබ හැදූ වැඩූ දෙමව්පියන් තවමත් ඔබේ අභියස නෙත ළඟ ජීවත්ව සිටිනවා නම් ප්‍රාර්ථනාවක් කරන්න අද මේ බණ ගෙදරදී දස මාසයක් කුසේ දරාගෙන මාව මෙලොවට බිහි කරපු මගේ සෙනෙහවන අම්මාව මා සුරැකි මගේ තාත්තාව මියනතුරා වැඩිහිටි නිවාසයක හුදකලා කරන්නේ නම් නැති බව අද ඔබට සපත කරමින් අහන්න මේ කවි ටික. දරා දස
මාස කුසෙහි නුඹගේ මේ මාට රැකවල් තැනුව අම්මේ පෙරාරස කිරි විලසරු හිරය සෙනෙගෙන් මට පෙව්ව අම්මේ දරා දුක් දිවාරය දෙක වින්ද දුක් කොතරම්ද අම්මේ සිතින්වත් මම නුඹව නොදමමි මහලු මඩමට මගේ